මම ප්‍රියදර්ශිනී දීපාලි අවුරුදු 40ක් ගුරු සේවයේ යෙදිනා. මේ අද දින වැඩසටහනක් ලියෝ රත්නපිටිය ලියෝ සමාජයෙන් මෙය වෙනවා. මේ ඉතාමත් වටිනා දේශනයක් පැලිකඩ වන්දනාගාරයේ රැඳියන් සඳහා. එයාගේ දුක් දෝමනස්යක් මදකට හෝ නිවන්න, එයාගේ මනසට සතුටක් ගෙන දෙන්න, ඒ වගේම බැංගුවකට සිනහාවක් ගෙන දෙන්න මේ දරුවන් දරන තැත ගැන මම අතිශයින්ම සතුටු වෙනවා. අද කාලේ වර්තමානයේ සමාජයේ සමහරක් අයගේ තියෙන ආකල්පයක් මේ අලුත් දැන් තරුණ පරම්පරාව වැඩිහිටියන් ගැන හිතන්නේ නැහැ, ගරුසරුවක් නැහැ කියන එක. නමුත් මේ තුලින් මම දැක්කා මේ දරුවෝ හැම විටම හැම විදිහටම සමාජ සත්කාරයක් කරනවා. මෙවැනි රැඳවියන් පිළිබඳව මෙයාට ඇතිවෙච්ච සිතුවිල්ල, මේ ආකල්පය, එයා මිනිසියෝය, සියලු කරුව මිනිසියෝය. ඒ වගේ සිතුවිල්ලක් එයාට එන්න, එයාගේ හදවතේ නිමේෂයක ආනන්දයක් ගෙන දෙන්න මේ දූදරුවන් අද දිනේ මා සම්බන්ධ කරන මේ සත්කාරයට මම මෙහෙවින් මේ දූදරුවන්ට පින් දෙනවා. එයාට තව තවත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් සියලු දෙඟ පිහිටෙන් මෙවැනි සමාජ සත්කාරයන් දිගටම කරගෙන යාමට ධෛර්ය, ශක්තිය, වීරිය ලැබේවායි මම හදවතින්ම ආශිර්වාද කරනවා.